Hello guys, ඉතින් මම හිතනවා ඔයාලා දැන් මගේ වීඩියෝ බලලම Facebook boost එකක් A to Z run කරන්න පුළුවන් ඇති කියලා. ඉතින් අද මම කතා කරන්නේ මෙන්න මේ Facebook boost එකක් අපි run කරනවා නම් මොකද්ද මෙන්න මේ goal කියන්නේ. ඉතින් මෙන්න මේ goal කියන එක යටතේ අපිට මොනවාද හම්බෙන්නේ. ඉතින් මේ දේවල් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් channel එකත් එක්ක එකතු අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න කියනවා. ඒකම වීඩියෝ එක like එකක් දාන්නත් අමතක කරන්න එපා ගෙන. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මොකක්ද මෙන්න මේ goal කියන්නේ කියලා. ඔයාගේ Facebook එකේ ප්‍රොඩක්ට් එකක් තාම සෙල් කරගන්න බැරි වුණාද? වෙන කට්ටිය ගාවට ගිහිල්ලා සල්ලි දීලා Facebook boost කරගත්තත් තාම ඒවට ප්‍රතිඵලයක් නැද්ද? boost කරන්න ගිහිල්ලා සල්ලි අපතේ යවාගත් හරිම ඔඩියන්ස් එක හොයාගන්න බැරුව තාමත් දුක් වෙනවද? ඔයාලා පුළුවන් දැන් boost කරන්න තනියම ඉගෙන ගන්න. රුපියල් 500ක් වියදම් කරලා ඔයාට පුළුවන් Facebook boost ගැන A to Z ඉගෙන ගන්න. Facebook boost කියන්නේ මොකක්ද කියන එකේ ඉඳන් Facebook boost එකක් කරලා ඔයාට හරිම ඔඩියන්ස් එකට ටාගට් කරලා ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කරගන්න එක දක්වා ඔයාට මේකෙදි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් පුංචි ගානක් දීලා මෙන්න මේක ගැන දැනගන්න. ඉතින් මේක ඔයා දැනගත්තට පස්සේ ඔයාට පුළුවන් Facebook එකේදී ඔයාගේ ප්‍රොඩක්ට් එක boost කරලා ඔයාට හොඳ ඉන්කම් එකක් ගන්න ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කළා. ඉතින් වැඩි කාල නාස්ති නොකර දැම්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ ගිහිල්ලා බලන්න ඔයාට පුළුවන් Facebook boost ගැන A to Z ඉගෙන ගන්න විදිය දැනගන්න. හරි යාළුවනේ, ඉතින් මම අද මේක ගැන කියා දෙන්න මෙන්න මේ විදිහට දර්ශානෝ අපේ Facebook page එකම මම මෙන්න මේ විදිහට තෝරගත්තා. ඉතින් ඔයාලට පුළුවන් දර්ශානෝ Facebook page එක follow කරලා නැත්නම් මෙන්න මේ දර්ශානෝ page එක follow කරන්න. ඉතින් link එක මම description එකේ දාලා දෙනවා අපේ Facebook page එක කියලා. ඉතින් දැනට followers ලා 81ක් ඉන්නවා. ඉතින් 81ක් ඉන්නවා. ඔයාලට පුළුවන් follow කරලා join වෙන්න. ඉතින් මේක හරහත් ඔයාලට පුළුවන් මාව සම්බන්ධ කරගන්න. ඉතින් මාව සම්බන්ධ කරගෙන ගොඩක් අය Facebook එක හරහා මට සම්බන්ධ වෙනවා. මම සම්බන්ධ කරගන්නවා. ඔයාලට පුළුවන් අපේ අලුත් අප්ඩේට් මෙන්න මේ දර්ශානෝ Facebook එකෙන් ඔයාලට බලා ගන්න. අද මම කතා කරන්නේ මෙන්න මේ goals කියන එක ගැන. ඉතින් අද අපි බලමු මෙන්න මේ විදිහට add create කියන එකට ගිහිල්ලා ඔයාලා page එකට යනවා නම් add create එක යටතේ මෙන්න මේ goal කියන්නේ මොකක්ද කියලා අපි බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති create new ad කියලා ඔයාලට පේනවා ඇති. මෙන්න මේක ගැන තමයි මම අද කතා කරන්නේ. මෙන්න මේ goal කියන්නේ මොකක්ද කියන එක තමයි අද මම කතා කරන්නේ. ඉතින් අපි මෙන්න මේ විදිහට change කියන එක click කරමු. ඉතින් මෙන්න මේ change කියන එක යටතේ ඔයාලට මෙන්න මේ වගේ හිපයක් බලා ගන්න පුළුවන්. automatically ඊට පස්සේ get more message, ඊට පස්සේ get more page like, get more call, get more website visit, pro customer base. මෙන්න මේ විදිහේ අලුත් එකක් add වෙලා තිනවා get more visit කියන එක. ඉතින් මේකත් මම හිතන්නේ page එකටම තමයි ඇවිත් තියෙන්නේ. අපි බලමු ඒක ගැන සාකච්ඡා කරලා. ඉතින් මුලින්ම මෙන්න මේකේ automatically කියන එක මම select කරගන්න. ඉතින් මොකද්ද මේ automatically කියන්නේ? automatically කියන්නේ මෙයාලා කියන විදිහට let Facebook select the most real goal based button label and other setting and choice. මෙන්න මේ automatically කියන එක යටතේ ඔයාලට ඔයාගේ page එකේ ඔයා post එක boost කරනවා නම් මෙන්න මේ automatically කියන එක දුන්නම ඒ post එක යටට ඔයාට select කරන්න අවශ්‍ය වෙන්නේ automatically ඒ අවශ්‍ය බටන් එක මෙන්න මෙතනට ඇඩ් වෙනවා. ඉතින් අපි නිකමට බලමු මෙන්න මේ automatically කියන එක ක්ලික් කරලා save දීලා මොන වගේ දෙයක් අපිට preview වෙයිද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී මම මෙන්න මේ post එකට මෙන්න මේ post එකට මට මම ඇඩ් කරලා තියෙන WhatsApp account එක. ඉතින් ඔයාලට පේනවා ඇති අතන automatically දුන්නාට පස්සේ අපිට preview එක නැත්නම් අපේ boost එක වැඩිලා අපේ post එක පෙන්වන්නේ මෙන්න මේ විදිහට WhatsApp විදියට. ඒ කියන්නේ post එක upload කරද්දී ඔයා add කරන button එක තමයි මෙතනදී පෙන්වන්නේ. ඉතින් අපි බලමු දැන් දෙවෙනි එක ගැන. දෙවෙනි එක විදිහට ඔයාලට පේනවා ඇති get more message. ඉතින් මෙන්න මේ get more message කියන එක ගොඩක්ම වැදගත්. මොකද්ද මෙන්න මේ get more message? ඔයා යම්කිසි product එකක් නැත්නම් service එකක් ඔයා Facebook එකේ boost එකක් කරන්නේ ඔයාට message එන්න ඕන අවශ්‍ය නිසා. ඒ කියන්නේ මේ product එක ගැන අහලා හරි message එන්න ඕනි නිසා. ඉතින් මේකෙදි get more message කියන එක යටතේ ඔයාගේ ඇඩ් එකට පහලින් ඔයා ඇඩ් කරලා තියෙන ඒ අපි හිතමු WhatsApp වල ලින්ක් කරලා තියෙනවා කියලා. ඔයා WhatsApp ඔයාගේ page එක ලින්ක් කරලා තියෙනවා නම් ඔයාගේ WhatsApp button එක තමයි ඔයාගේ page එකේ ඒ boost එක යටින් පෙන්වන්නේ. ඔයා Messenger select කරලා තියෙනවා කියමුකෝ. ඉතින් මේ Messenger select කරලා තියෙනවා නම් ඔයා මෙන්න මේ get more message කියන එක යටතේ ඔයාට Messenger තමයි පෙන්වන්නේ. ඉතින් මේකෙදි ඔයාට Messenger හරි WhatsApp හරි අපි හිතමු WhatsApp අවශ්‍යයි කියලා. ඔයාට පුළුවන් Messenger tick එක අයින් කරන්න. WhatsApp අවශ්‍ය නැත්නම් WhatsApp tick එක අයින් කරන්න පුළුවන්.
ඉතින් මේක ගැන මම බූස්ට් ගහන්න කොහොමද කියන එක යටතේ ඔයාලා කලින් කියලා දී තිනවා ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් බලාගන්න පුළුවන් නැත්නම් උඩින් කාඩ් එකක් යයි. ඉතින් අපි බලමු මෙන්න මේ get more message කියන එක දීලා මොන වගේ දෙයක්ද අපිට බලාගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම save කියන එක ක්ලික් කරනවා. save කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන නැවතත් WhatsApp වල තමයි මොකද මම මෙන්න මේ post එකට WhatsApp link කරලා තියෙන්නේ. වෙන ෆොටෝ එකක් use කරලා බලමු. ඔයාලට ෆොටෝ එක use කරගන්න නැත්නම් වෙනස් කරගන්න අවශ්‍ය නම් use a post කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයා මෙච්චර දවස් අප්ලෝඩ් කරපු post ඕන එකක් ඔයාලට මෙතනදී select කරන්න. මම මෙන්න මේ post එක ක්ලික් කරගන්නවා. මෙතන use post කියන එක දෙනවා. ඒකට ඔයාලට පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් description එක ඔයාලට පේන ඇති. අපි post එකකට match කරලා තියෙන එක මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාලට මේකේ ෆොටෝ එක වෙනස් කරගන්න අවශ්‍ය නම් මෙතන select media කියන එක යටතේ ඔයාලට පුළුවන් ඔයාගේ PC එකේ හරි ඔයාගේ mobile එකේ හරි තියෙන ෆොටෝ එක මේකට upload කරන්න. ඉතින් බූස්ට් ගහන එකේදී මම ඒ දේවල් සියලු දේවල් මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් අද මම කතා කරන්නේ මේ බටන් ගැන විතරයි. ඔයාලට පේනවා ඉතින් මෙතන WhatsApp මම link කරලා තියෙන නිසා මෙන්න මේ විදිහට WhatsApp එකේ බටන් එක මෙතනට click වෙලා තියෙනවා. ඉතින් කවුරු හරි ඔයාගේ ad එක click කරනවා නම් මෙන්න මේ WhatsApp link එක click කරපුවා නැත්නම් මේ WhatsApp button එක click කරපුවම එයා කෙලින්ම ඔයාගේ WhatsApp එකට message එකක් දානවා. නැත්නම් ඔයා Messenger මෙතනට add කරනවා නම් කෙලින්ම එයා Messenger එකට ඔයාට message එකක් එනවා. ඉතින් මෙතනදී මෙන්න මේ දෙක අයින් කරගන්න කොහොමද කිව්වොත් ඔයාලට පුළුවන් මෙතනදී Messenger කියන එක click කරන්න. Messenger කියන එක click කරොත් මෙතන apps යටතේ මෙන්න මේ විදිහට Messenger කියන එක click කරොත් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ WhatsApp කියන එක අයින් කරලා දාන්න. ඒ අයින් කරලා දාලා අපි බලමු කොයි විදිහටද පෙන්වන්නේ කියලා මෙතන preview එකට ගිහිල්ලා ඉතින් ඔයාලට මම පෙන්වන්නම් දැන් මම අර කියපු විදිහට බටන් එක වෙනස් වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් අර WhatsApp කියන එකේ ටික් එක අයින් කරාට පස්සේ මෙතන WhatsApp නෙමෙයි කෙලින්ම Messenger වලට තමයි මේකේ message එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් WhatsApp වලට ඔයාගේ message ගන්නත් පුළුවන් Messenger වලට ඔයාගේ message ලබා ගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට ගොඩක්ම මම use කරන්නේ මෙන්න මේ WhatsApp කියන එක. ඔයාලට පුළුවන් WhatsApp එකට ඔයාගේ message ලබා ගන්න. මොකද ඔයාලට ඒක ලේසි Messenger වලට වඩා මම මෙතන මේ විදිහට Messenger ටික් අයින් කරනවා. ඔයාලට පුළුවන් Instagram උනත් මේකට connect කරගන්න. ඉතින් මම දැන් Instagram connect කරන්නේ. නැවතත් ආ ටික් එක වෙනස් කරාට පස්සේ WhatsApp එක මෙතනට ඇවිත් තියෙනවා. හරි අපි බලමු දැන් තුන්වෙනි බටන් එක මොකක්ද කියලා. මෙන්න මේ විදිහට තුන්වෙනි බටන් එක ගත්තාම get more page like. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාට අවශ්‍යයි ඔයාගේ page එක promote කරගන්න. boost එකක් කරා ඔයාගේ page එක promote කරගන්න අවශ්‍යයි. ඉතින් මේකෙදි ඔයාට message ලැබෙන්නේ නැහැ. මේකෙදි ඔයාට page එක reach එක වගේම page එකට like සහ follows වැඩි වෙන එක තමයි මේකෙදි වෙන්නේ. ඉතින් මෙයාලා කියලා දීලා තියෙනවා create a promoting to help more people find and like your page good form. ඉතින් ඔයාලට පේනවා ඇති එයාලා කියනවා like සහ page එකට එන follows ලා වැඩි වෙන එක තමයි මේකෙදි වෙන්නේ get more page like කියන එක. මේක ඔයාලට use කරන්න පුළුවන් ඔයාගේ page එක සාමාන්‍යයෙන් හොඳට boost කරනවා නැත්නම් page එකට followers ලා ලබා ගන්න ඔයාලට මේක use කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේකේ ටික් එක මෙන්න මේ විදිහට දාන්න. මේක ටික් එක දාලා අපි බලමු කොහොමද මේක පෙන්වන්නේ කියලා. අනිත් ඒ වගේම ඉතින් මම මෙන්න මේ විදිහට ටික් එක දාලා save කියන එක click කරනවා. මෙන්න මේ විදිහට save කියන එක click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනදී පොඩි වෙනසක් වෙලා තියෙනවා. මොකක්ද ඒ වෙනස කියලා අපි preview එකේම බලමු මොකක්ද වෙනස් වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙතනදී මෙන්න මේ විදිහට මගේ photos දෙකක් දැන් වැටලා තියෙනවා කියනවා. ඉතින් අර විදිහම තමයි. නමුත් මෙතන ඔයාට WhatsApp නෙමෙයි මෙතන add වෙන්නේ. මම මේ post එකට WhatsApp add කරලා තියෙන නිසා ඔයාට WhatsApp නෙමෙයි මෙතනදී add වෙන්නේ ඔයාගේ page එකට followers සහ like. මොකද ඔයාට මෙන්න මේ විදිහට message පෙන්වන්න බෑ. ඉතින් මම කියනවා ඔයා හැමතිස්සෙම ඔයාගේ page එක promote කරගන්න අවශ්‍ය නම් ඔයා හැමතිස්සෙම ඔයාගේ boost කරගන්න ෆොටෝ එකක් මාර්ගෙන් ඔයාගේ page එක boost කරගන්න පුළුවන්. මොකද ඔයාට අවශ්‍ය product එක දකින්න කෙනා අනිවාර්යෙන් product එකක් දකින්න ඔයාගේ page එකත් follow කරනවා. ඉතින් ඒ trick එක භාවිතා කරනවා ඔයාට පුළුවන් මම අර කියපු විදිහට මේක වෙනස් කරගන්න. මෙන්න මෙතනදී ඔයාට වෙනස් කරගන්න පුළුවන් select media කියන එක යටතේ ඔයාට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී තව අපිට පොඩි සොලියුෂන් එකක් WhatsApp එකෙන් දීලා තියෙනවා නැත්නම් Facebook ආයතනයෙන් දීලා තියෙනවා promote the product or service in your WhatsApp. ඒ කියන්නේ ඔයාගේ WhatsApp එක උනත් මේකෙදි promote කරගන්න පුළුවන්. ඔයා WhatsApp එක මෙන්න මේ page එකට ඔයා link කරලා තියෙනවනේ. ඉතින් මේකත් ඔයා try කරන්න. ඔයා page එකක් වගේ දෙයක් try කරනවා නම් ඔයාට පුළුවන් get more page like කියන එක යටතේ
ඒක කරන්න. අපි දැන් බලමු තුන්වෙනි එක මොකක්ද කියලා. තුන්වෙනි එක තමයි get more call කියන එක. මෙන්න මේ get more call කියන එක යටතේ ඔයාලට බටන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ get more call කියන එක යටතේ මෙන්න මේ call now කියන එක දීලා. ඉතින් මෙන්න මේ call now කියන එක දුන්නම ඔයා මේක ක්ලික් කරපුවා නැත්නම් ඔයාගෙන් ප්‍රොඩක්ට් එක මිලදී ගන්න කෙනා ක්ලික් කරපුවාම මෙන්න මේකෙදි ඔයාගේ ෆෝන් එක තමයි ඩයිල් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාට ඔයාගේ නම්බරය ඇඩ් කරන්න පුළුවන් මෙන්න මේ get more call කියන එකට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ඇඩ් එක පෙන්නනවා කියලා මෙයාලා කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් මෙන්න මේ get more website visit කියන එක ගත්තොත් අපි බලමු ඒක කොහොමද පෙන්වන්නේ කියලා. ඒක සාමාන්‍යයෙන් පෙන්වන්නේ මේ විදිහට මේකෙදි ඔයාට පේනවා ඇති මෙතන වෙබ්සයිට් එක ඇඩ් වෙලා තියෙනවා. ඊට අමතරව learn more කියලා තියෙනවා. ඉතින් ඔයාගේ වෙබ්සයිට් එකක් වගේ දෙයක් බූස්ට් කරනවා නම් නැත්නම් ප්‍රොමෝට් කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ විදිහට ඔයාගේ වෙබ්සයිට් එක ඇඩ් කරලා learn more කියන එක දෙන්න පුළුවන්. ඉතින් මෙතනදි වෙන්නේ ඔයාගේ ඒ අවශ්‍ය වෙබ්සයිට් එක ඔයාට මෙතනට ලින්ක් කරන්න පුළුවන්. ඔයා දැනටමත් ඔයාගේ page එක ලින්ක් කරලා තියෙනවා නම් ඔයාට කිසිම අවුලක් නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකට හොඳ ට්‍රැෆික් එක, හොඳ යුනික් ට්‍රැෆික් එක ලබා ගන්න. මොකද හරි විස්තරයක් දීලා බූස්ට් එකක් කරොත් මෙන්න මේ get more visit කියන එක යටතේ ඔයාට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකට හොඳ ට්‍රැෆික් එකක් ලබා ගන්න. grow custom base. ඉතින් අපි බලමු මේකෙදි මොකද්ද වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඉතින් sign up කියලා තියෙනවා. sign up කියන එක යටතේ ඔයාලා සාමාන්‍ය මොකක් හරි job එකකට හරි නැත්නම් ඔයාගේ වෙබ්සයිට් එක හරි නැත්නම් ඔයාගේ මෙන්න මේවා ප්‍රොඩක්ට් එකක් ගද්දි 115ක් ඩිස්කවුන්ට් දෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ වගේ හරි මොකක්ම හරි එකකට ඔයාට සබ්මිට් වෙන්න අවශ්‍ය නම් මෙන්න මේ ඔයාලට පේනවා ඇති contact information කියලා. ඒ කියන්නේ මෙන්න මේ sign up කියන එක බටන් එක ක්ලික් කරපුවාම මෙයාලා දීලා තියෙන්නේ first name email address. ඉතින් මෙන්න මේක දීලා submit කරන්න තියෙන්නේ. ඊට පස්සේ submit කරාට පස්සේ ඔයාට ඒ details ටික එනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක add කරන්න apply කරන්න මොකක් හරි job එකකට වගේ එකකට. අපි මේක ක්ලික් කරොත් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ post එක යටින් මෙන්න මේ විදිහට sign up බටන් එකක් එනවා. ඉතින් පේනවා ඇති මම WhatsApp එක ලින්ක් කරලා තියෙන නිසා තමයි මේ ඉන්නේ. ඉතින් අපි WhatsApp මෙතනදී off කරලා දාමු. මොකද ඒක ඔයාලට මට හරියටම පෙන්න ගන්න බෑ මේ post එකට. ඔයාගේ මෙන්න මේ post එක ඔයා හිතන්න ඔයා මෙන්න මේ sign up කියන එක යටතේ ඔයා post එකක් sign up වෙන්න ඔයා boost කරා කියලා. ඊට පස්සේ ඒ බූස්ට් එක දකින්න කෙනා මෙන්න මේ sign up කියන ක්ලික් කරපුවාම එයාට ඔයා හදලා තියෙන setting ටික මෙන්න මේ විදිහට පෙන්වනවා. ඉතින් ඒක යටතේ ඔයා බූස්ට් කරනවා ඔයාට ඒ වෙනස්කම් කරන්න දේවල් ටික තියෙනවා. ඒක ගැන මම බූස්ට් post එකක් කරන්න කොහොමද කියන එක යටතේ මම කියලා තියෙනවා. ඊට පස්සේ එයා submit කරපුවාම ඔයාට ඒ details ටික ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක අලුතෙන් Facebook එකට ඇවිත් තියෙන මේ new කියලා ඔයාලට පේනවා ඇති. ඒත් එක්කම කියන්න ඕනේ ඔයා mobile phone එකෙන් වගේ ඔයා boost එකක් run කරන්න යනවා නම් මෙච්චර ගොඩක් පෙන්වන්නේ නැහැ. mobile phone එකේදී පෙන්වන්නේ ඔයාට මෙන්න මේ automatic clean එකයි get more message කියන එකයි get more call කියන එක. ඉතින් මේ ටික තමයි ඔයාට mobile phone එකේ ඔයා boost එකක් run කරනවා නම් ඔයාට පෙන්වන්නේ. මීට අමතරව දෙයක් ඔයා ad manager එකකින් ඔයාට පුළුවන් ලබා ගන්න. ඉතින් ad manager එක යටතේ boost එකක් ගන්නවා නම් මීටත් වඩා ගොඩක් ඔයාට බලා ගන්න පුළුවන්. get more visit කියන එක යටතේ අපි බැලුවොත් get more visit කියන්නේ ඔයාගේ page එකට like වගේ දේවල් ලබා ගන්න අවශ්‍ය නම්, කියන්නේ ඔයාගේ post එකට like වගේ දේවල් ලබා ගන්න අවශ්‍ය නම් එතුවාගේ page එකට වගේ like වගේ දේවල් ලබා ගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙන්න මේ get more visit කියන එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපුවම කෙලින්ම ඔයාගේ page එක තමයි මෙතනදී promote වෙන්නේ. ඉතින් එයාලා කියන විදිහට show your ad people who promote වෙන්නේ. ඉතින් ඔයාලට page එක promote කරගන්න අවශ්‍ය නම් get more visit කියන එක සහ get more page like කියන එක ඔයාලට ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් මේ දෙක හරහා ඔයාලට පුළුවන් ඔයාගේ followers ලා like වැඩි කරගන්න. ඊට අමතරව අනිත් ඒ වගේ ඔයාලට පුළුවන් ඔයාගේ website එක එකම ඔයාගේ call අවශ්‍ය නම් call ලබා ගන්න, message අවශ්‍ය නම් message ලබා ගන්න. නැත්නම් grow base custom base. ඉතින් මේක යටතේ ඔයාලට පුළුවන් sign up වගේ දේවල් ඇඩ් කරන්න. නැත්නම් ඔටෝමැටික්ලි දීලා ඔයාගේ post එකට අවශ්‍ය ඒ අවශ්‍ය දේ ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මෙන්න මේ goal කියන එක යටතේ සරලව වෙන්නේ. හරි යාළුවනි මම හිතනවා දැන් ඔයාලා A to Z Facebook boost ගැන මෙන්න මේ goal එකක් කියන එක ගැන ඔයාලා A to Z දැනගන්න ඇතිලා. ඉතින් මේකෙදි තමයි ඔයාලට page එකක් උනත් boost කරගන්නවා නම් ඔයාට අවශ්‍ය ඒ දේවල් ඔයාට මේකෙදි කරගන්න පුළුවන්. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්න කෙනවා. ඉතින් මීට අමතරව ඔයාට Facebook boost ගැන ඉස්සරහට අපිත් එක්ක හිටියොත් ඔයාට මීට වඩා දේවල් අලුත් අප්ඩේට් වගේ දේවල් ඔයාලට දැනගන්න පුළුවන්. එක මාව සම්බන්ධ කරගන්න ඕන නම් ඔයාලට බ්ලොග් පෝස්ට් එකට ගිහිල්ලා මාව කෙලින්ම සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. channel එක subscribe කරලා නැත්නම් channel එකත් එක්ක අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න කියනවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න කියනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් අදට අපි යනවා. bye.